ආයිබෝවන් ඔන්න කාලෙකින් පස්සේ පොඩ්ඩක් වැදගත් කාරණයක් ගැන කතා කරන්නට හිතුණා. හැම දෙයක් එක්කම යන අපි හැම දෙයක්ම ගැන හොයන වෙලාවේ මෙන්න මේ ප්‍රශ්නේ අහන්න හිතුණා ඔයගොල්ලන්ගෙන්. ඕගොල්ලෝ හැමෝම ෆෝන් එකට එහෙම නැත්නම් ජංගම දුරකථනයට ඇබ්බැහි වෙලාද ඉන්නේ? අද කාලේ තියෙන වැදගත් ප්‍රශ්නයක් ගැනයි අහන්නේ. ඉතින් අන්තර්ජාලයක එක දේවල් තියෙනවා, එහෙම නැත්නම් ඔය YouTube වල එහෙම නැත්නම් සමාජ මාධ්‍ය වලත් යන දේවල් තියෙනවා. මේ ගැන එක එක විශ්වවිද්‍යාලවල කරපු පරීක්ෂණත් එක්ක එක එක ගණේ පරීක්ෂණ ගොඩාක් ලෝකේ කරලා තියෙනවා. නමුත් ඊටා සරලවම සහ පහසුවෙන්ම ඔයා ෆෝන් එකට ඇබ්බැහි වෙලාද ඉන්නේ කියන එක ගැන හොයාගන්න ක්‍රමයක් ගැන තමයි අද කියලා දෙන්න හදන්නේ. ඉතින් මම මේ කියන කාරණා වලින් එක කාරණයකට ලකුණු 100 බැකින් ඕගොල්ලෝ දාගෙන යන්න. ලකුණු 100ක් දාලා ඉවර වෙලා පළවෙනි කාරණා 100යි 2 3 ඔහොම යනකොට කාරණා 8ක් ගැන මම ඕගොල්ලන්ට සඳහන් කරනවා. අපි බලමු එතකොට ලකුණු 800න් කීයක් ඕගොල්ලෝ ගන්නවද කියන එක. පළවෙනිම කාරණේ පටන් ගමු. ෆෝන් එකට ඇබ්බැහි වෙලාද ඉන්නේ කියන එකේදී පළවෙනි කාරණේ තමයි නිින්ද. නිදා ගන්න යනකොට ඔයාගේ ෆෝන් එක තියෙන්නේ ඔයාගේ අතේ දුර මට්ටම ගත්තාම, සම්පූර්ණ අතේ දුර මට්ටම ගත්තාම ෆෝන් එක ගන්න පුළුවන් දුරකින්. එහෙමත් නැත්නම් කොට්ටේ යට ෆෝන් එක තියාගෙන නම් නිදාගන්නේ ලකුණු 100ක් දාගන්න. පළවෙනි කාරණේ තොර නිින්ද. දෙවෙනි කාරණේ තමයි ආහාර. ඔයා ආහාර පාන ලබා ගන්නකොට, කෑම කනකොට, උදේ වරුවේ, දවල් වරුවේ, එහෙම නැත්නම් රාත්‍රී කාලයේදී ඔයා ආහාර ගන්නේ ෆෝන් එකත් එක්කම නම්. ෆෝන් එක බල නම් කෑම ගන්නේ. තව ලකුණු 100ක් දාගන්න. දැන් කාරණා දෙකයි. 3. වේලාව. එහෙම නැත්නම් කාලය. ඔයාට ෆෝන් එක නැතුව පැයක්වත් ඉන්න බැරි නම්, මං කියන්නේ මේ රාජකාරී මට්ටමකට නෙමෙයි. රාජකාරී මට්ටමින් සමහර අය රාජකාරී මට්ටමින් තමයි රැකියාව කරන්න වෙන්නේ ෆෝන් එකත් එක්ක. ඊට අමතර කාලයේදී ෆෝන් එක නැතුව එක විනාඩි 5ක්වත් ඉන්න බැරි නම් ලකුණු 100ක් දාගන්න. හොඳද? දැන් කාරණා 3ක් කිව්වා. 4වෙනි කාරණේ. මේක කියනකොට ඔයගලන්ට hina යනවත් වෙන්න පුළුවන්. නමුත් මේක කියනකොට සිද්ධ කරන අය ඉන්නවා. ඔයා වොෂ්රූම් යනවා නම්, වැසිකිලි යනවා නම්, නාන්න යනවා නම් එතකොටත් ෆෝන් එක අරගෙන නම් යන්නේ. 4වෙනි කාරණේ ලකුණු 100ක් දාගන්න. ඒකට හේතුවකුත් තියෙනවා. සමහර අය නාන ගමන් ෆෝන් එකත් එක්ක තමයි ඉන්නේ අද කාලේ. මොකද දැන් අර පොඩි කොටුවක් එක්ක ඇතුළට බෑග් එකකට දාලා ඉවර වෙලා නාන ගමන් ඒක ඔබ ඉන්න පුළුවන්. ෆෝන් එකට හානියක් වෙන්නේ නැහැ. හැම දේවල් තියෙන. ඉතින් නානවා නම්, උණ හොදනවා නම්, වැසිකිලි යන වෙලාවෙද ෆෝන් එකත් එක්ක යන්නේ. දැන් ලකුණු 100ක් දාගන්න. කාරණා 4යි. 5වෙනි කාරණේ. ඔයාගේ අවශ්‍යතාවයන් සපුර ගන්න. එහෙමත් නැත්නම් අපි හිතමු ඔයාට මොකක් හරි වගේ මෙහුම් ගෙතුම් දෙයක් හොයන්න ඕන. කාන්තාවක් නම්, පිරිමි එක්කෙනෙක් නම් යම් කිසි බයිසිකලයක් ගැන විස්තර හොයන්න. එහෙමත් නැත්නම් ඔයාගේ අවශ්‍යතාවයන් සහ අත්‍යවශ්‍යතාවයන් සඳහා හැමතිස්සෙම ඔන්ලයින් ගිහිල්ලා බලනවා නම්, ඔන්ලයින් ගිහිල්ලා බුක් කරන්න පුළුවන් මොනවද, ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන් මොනවද කියන එකටත් ඔයා ෆෝන් එකම භාවිතා කරලා කරනවා නම් ලකුණු 100ක් දාගන්න. දැන් කාරණා 5යි. 6වෙනි කාරණේ. 6වෙනි කාරණේ තමයි ඔයා WhatsApp, email සහ Facebook සඳහා පමණක්. මේ කාරණා තුනට විතරයි. WhatsApp, email, Facebook මේ සඳහා පමණක් ඔයා ෆෝන් එක භාවිතා කරනවා නම් තව ලකුණු 100ක් දාගන්න. දැන් කාරණා 6ක් අපි සඳහන් කරා. 7වෙනි කාරණේ. ඔයාට බයක් හිතෙනවා නම්, බය. මොකද්ද බය? ලයිට් කපලා ෆෝන් එක charge කරගන්න බැරි වෙයිද? Facebook නවතීද? ඉන්ටර්නෙට් නැති වෙයිද? Instagram, Google යන්න බැරි වෙයිද? මෙන්න මේ දේවල් බ්ලොක් කරයිද? මෙන්න මෙහෙම දේවල් හින්දා Facebook වැඩ නැහැ කියන කාල සීමාවක් තිබුණා අපේ රටේ. එහෙම නැති වුණා, වෙන විකල්ප හෙව්වා. අන්න ඒ කාල සීමාවේදී ඕගොල්ලෝ කොච්චර බය වුණාද?
විදුලි බල මණ්ඩලයේ කරන්ට් එක කැපුවොත් මොකද වෙන්නේ? ෆෝන් එක charge කරගන්න විදිහක් නැති වුණොත් මොකද කරන්නේ? එහෙම හිතුණනේ අන්න බය. ඔය කාරණේ හින්දා ෆෝන් එක අයින් කරන්න සිද්ධ වුණොත් කියන සැකේ තියෙනවනම් ලකුණු 100ක් දාගන්න. දැන් කාරණා 7යි. වැදගත්ම කාරණේ තමයි 8 YouTube. YouTube සඳහා පමණක්ම ඔයා ෆෝන් එක භාවිතා කරනවා නම් තව ලකුණු 100ක් දාගන්න. දැන් 800න් පිරලක් දන්නේ නැහැ ලකුණු නේ. කමන්නේ. ඔන්න ආදරණීය ඔබලට මතක් කරනවා. ඔයා ෆෝන් එකට ඇබ්බැහි වෙලා තියෙනවද කියන එක. මේ කාරණාවලට ලකුණු එකතුව අරගෙන ලකුණු 800න් 600ක් හරි 500ක් හෝ 500ට වැඩියෙන් තියෙනවා නම් ඔයා පැහැදිලිවම ෆෝන් එකට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. මේකේ තියෙන බරපතලකම තමයි මේ ෆෝන් එක අතේ නැති වෙනකොට වෙන දේවල් මේවා සමීක්ෂණ මගින් ඔප්පු කරපු දේවල් එකක් තමයි වට තරහ යනවා ගොඩක්. වට දරා ගන්න බෑ ගොඩක්. ඔන්නෝම දේවල් තියෙනවා. අපි වෙනම අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් මේකෙන් ගැලවෙන විදි සහ මේකට විකල්ප විදියට කොහොමද මේක භාවිතා කළ යුතු ආකාරය ගැන අපි වෙනම කතා කරමු. ඉතින් ඔන්න හැමදේම අරන් එන මේ මොහොතේ කාලෙකින් මම ඔයගොල්ලන්ට මේ පණිවිඩය අරන් ආවේ. කාරණා 8ක් තියෙනවා. ඔයා ෆෝන් එකට ඇබ්බැහි වෙලාද නැද්ද කියන එක දැනගන්න. ඇබ්බැහි වෙලා නම් ඒකෙන් මිදෙන්නත් උත්සාහ කරමු. යාළුවන්ත් එක්ක ෂෙයා කරන්න, ෂෙයා කරලා බලන්න ඔයගොල්ලෝ ෆෝන් එකට ඇබ්බැහි වෙච්ච කෙනෙක්ද කියලා ඔයාම හොයාගන්න. එහෙනම් හැමෝටම සදා ජය. ජය වේවා.